සියලු දෙනාට සුබ උදෑසනක් වේවා. ඉගිනියාගල ඩී.එස්. නායක සමුද්‍රයේ වත්කම් සභාපතිතුමන් විසින් පහුගියදා ඇති වූ වර්ෂාව නිසා ජලාශයේ වතුර මට්ටම පිරී යෑමෙන් වතුරට යට වූ දැල් ටිකක් සොයා ගැනීම සඳහා එතුමන් අඩි 30ක් 40ක් විතර ගැඹුරට කිමිදීමට තමයි මේ සූදානම් වන්නේ. හරි අටවාරේ පාදා පොරව මට ඉනායන තිලක ඉන්නේ යට ගිහලා කකුල යටපත් ඉවර කවුරු ගත්තේ නැහැ. දන්නේ නැහැ නේ දැගුල තියෙන්නේ මම. මේකේ මට සුවර් නෑ. දෝ වතුර පිරගෙනලු දැල් සමහරකුන් ගන්න. අම්මරේ අපි ආනේ. ඔයලා ඉන්නවද? පහදාය දැම්මකෝ දැන් පහදාය. ගල්පොත්තත් අහුණා. මේ ඉන්නේ ගල්පොත්ත. එහා පැත්තේකද? ඈ එහා පැත්තේක. තාම මෙහෙට එන්නේ නැද්ද? ගල්පොත්ත නම් මෙතන. මේ ඔබ මේ දකින්නේ ඉගිනියාගල ශ්‍රීලංක සමුද්‍රයේ ඊවර තොටුපළයි. ඒකට මෙහෙන්ද තිබ්බ මෙහෙන්ද ඒක ඔය ගල් පොත්තේ මේ පැත්තෙන් තමයි තිබ්බේ. ඔය ඉන්නේ බා. ආනෝනේ මේ පැත්තේ. ඔව්. ෆෝන් එක කොතනින් ඔන්න ඔය ටිකේ ඕම් බැලුවා නම් ඇති. මේ ටික නෑ ඔය ටික මට පේන හොඳ. ඔව්නේ. තව එක ඩි පස්සක් තියෙනවා. අර එහා පැත්තේ කානුවේ ගල තව එහානේ. ඒක හරි. අපි මහා කානුව කොට ගියේ නෑ. දැන් මේ තියෙන හරි තියෙන්න උඩ ඩි 15ක් විතරක් තියෙනවා. ඔව්නේ. අලි කියන්නේ අනික් කල මෙතන තියෙනවා බා. තියනේ. බඩුවේ නෑ මේ උස්සලමයි. හරි. හරි. මම දැන් කියන්නේ ඒක තමයි වතුර පිරෙන්න කවුරුද ගන්නෙ?